ඔයාටත් පුළුවන් මෙට ඇඩ් එකක් හදාගන්න. ඇත්තටම ගොඩක් අය දන්නේ නැහැ කොහොමද මේ ඇඩ් account එකක් හදන්නේ කියලා. දැන් මෙට ads run කරන්න නම් Instagram එකේ FB එකේ අනිවාර්යෙන් ඇඩ් account එකක් හදන්න ඕනේ. ඉතින් ගොඩක් අය දන්නේ නැති නිසා මගෙන් අහපු දෙයක් තමයි කොහොමද මේ ඇඩ් account එකක් හදන්නේ කියලා. ඉතින් ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් ඔයා මුලින්ම යන්න ඔයාගේ page එකට මම නිකන් උදාහරණයක් විදිහට මම කැම්පේන් එකක් කරන page එකක් වලට පෙන්නන්නේ. ඇඩ් account එකක් හදලා මම වැඩේ පටන් ගන්න යනවා. ඉතින් මට හිතුණා ඔයාලට help එකක් දෙන්න මේකෙන් කොහොමද ඇඩ් account එකක් හදන්නේ කියලා අවබෝධයක් දෙන්න. ඉතින් මේ තියෙන ඔයාලගේ page එක. එතකොට මම මේ promote කරන්න යන page එක. ඉතින් මේකේ මෙන්න මේ වම් මත පැත්තෙන් ඔයාලට පේනවා ඉතින් Meta Business Suite කියලා option එකක් තියෙනවා. ඉතින් ඔයාලා ඒකට මුලින් යන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා එනවා මෙන්න මේ වගේ තැනකට. දැන් මේකේ නම් තාම Instagram account එක connect කරලා නැහැ. මම ඔයාලට ඒකත් වීඩියෝ එකක් අරගෙන එන්නම් කොහොමද මේ වැඩ ටික කරගෙන යන්නේ කියලා. ඉතින් අපි ad account එක හදන වැඩේ බලලා ඉමු. ඊට පස්සේ ඔයාලට මෙතන වම් මත පැත්තේ පහළ settings කියලා option එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක click කරන්න. ඒක click කරාට පස්සේ ඔයා එනවා මෙන්න මේ වගේ තැනකට. ඊට පස්සේ මෙතන මෙන්න මේ වම් මත පැත්තේ උඩ තියෙන ඔයාලගේ නමත් එක්ක ඔයාලගේ ප්‍රොෆයිල් එක. ඉතින් මේ ප්‍රොෆයිල් එක නෙමෙයි අපි පෝර්ට්ෆෝලියෝ එක තමයි ඒකට අදාළව සිලෙක්ට් කරගන්න ඕනේ. ඊට පස්සේ මේක ක්ලික් කරලා පල්ලෙහා තියෙනවා මෙන්න මෙතන අදාළ පෝර්ට්ෆෝලියෝ එක. ඒක තමයි බිස්නස් ඇසෙට් තියෙන්නේ. ඊට පස්සේ ඒ අදාළ පෝර්ට්ෆෝලියෝ එක ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ තියෙන ඔයාලගේ බිස්නස් පෝර්ට්ෆෝලියෝ එක ඉන්ටර්ෆේස් එක. ඉතින් මෙතන ගොඩක් ඔප්ෂන් තියෙනවා users accounts මම ඔක්කොම පස්සේ in detail ඔයාලට වීඩියෝ එකක් අරන් එන්නම්. ඔයාලට අවශ්‍ය නම් මැසේජ් එකක් දාලා තියන කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ මෙන්න මෙතන මේ add accounts කියන එක ක්ලික් කරලා බලන්න. එතකොට මේ වගේ ටිකක් පෙන්නනවා. මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. මෙතන details ටිකක් තියෙනවා. ඉතින් පොඩ්ඩක් පල්ලෙහාට ගිහිල්ලා මෙන්න මේ business manager කියන එක ඔයාලා ක්ලික් කරලා ඊට පස්සේ මේ go to business manager කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා එනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. ඉතින් මෙතන තමයි ඔයාලගේ business asset create කරන්න. ඊට පස්සේ add account එක ගොඩක් දේවල් මෙතන කරන්න පුළුවන්. ඉතින් මෙතන මෙන්න මේ option එකෙන් ගියාට පස්සේ ඔයාලට පුළුවන් existing ඒවා ගන්න. ඊට පස්සේ මේ request කරලා add account එකක් ගන්න කාගෙද. දැන් අපි හිතමු වෙන add account එකකින් ඔයා project එකක් කරනකොට එයාලා ඔයාට assign කරනවා add account එක. ඒ වගේ දේවල් ඔක්කොම කරන්න පුළුවන්. ඉතින් මෙතන create an add account කියන option එකෙන් ඔයාලට පුළුවන් මෙතන මේ add account එක create කරන්න. ඉතින් අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ මෙතන time zone එකට ඔයාලා දාන්න ඕනේ. right මේ තියෙන්නේ ඒසියා කොලම්බෝ කියන time zone එක ඔයාලා select කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතෙන්ට මම නමක් දෙනවා. right මේ විදිහට ඔක්කොම දීලා දැන් complete අපිට වැඩේ next දෙන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙතන option එකක් අහනවා who will this ad account be used for? එතකොට this account will be used for my business. එහෙම නැත්නම් තව වෙන client කෙනෙක්ට නම් another business or client. ඉතින් මම මෙතන another business asset කියන එක දෙන්නේ නැහැ my business කියලා දීලා ඊට පස්සේ ඒකේ add account එක create කරගන්නවා. ඔන්න දැන් අපේ add account එක create වෙනවා. right ඔයාලට පේනවාද මෙතන ඔක්කොම දේවල් තියෙනවා. ඊට පස්සේ add people and set permissions මේ add account එකට අදාළව manage campaigns, view performance, manage creative hub mockups, manage ad accounts මේ ඔක්කොම full account මේ ඔක්කොම assign කරගන්නවා. මේ තියෙන ad account එකට අදාළ asset number එක ඊට පස්සේ මේ තියෙන account successfully created close දෙන්න තමයි තියෙන්නේ. අන්න එහෙමයි simply ad account එකක් create කරගන්න.